දැන් වෙලාව හරියටම 12:30යි. අපි 9 ඉඳන් පැය ගාණක් එක දිගට වැඩ කරලා දැන් පන්තිය ඉවර කරන්න යන්න. ඒ ඉවර කරන්න යන්න කලින් ඔයගොල්ලෝ නිදා ගන්න යන්න කලින් මට චූටි දෙයක් කියන්න මතක් වුණා. ඒ වගේම ටිකක් සංවේදී කාරණයක්. හරි. දැන් මේ වෙලාවෙත් ඔයගොල්ලෝ නිදා ගන්නකම් ඔයගොල්ලේ අම්මා, ඔයගොල්ලේ තාත්තා සමහරක් විට ඔයා ගාවම ඇති. හරි. තේ එකක් හදලා දීලා, හරි නිදිද කියලා බලලා, ඔයා තනියෙන් නම් එතනට වෙලා ඉඳලා නිදි මරාගෙන, හරි මේ වෙලාවේ නිදි මරමර නේ ඔයා ගාවටම වෙලා ඇති. ඉතින් පුතේ මම මේ පොඩ්ඩක් කියන්න යන්නේ හරි අර මෑත කාලීන සිදුවීමක් වුණා. ඒ සිදුවීමම නෙමෙයි මේක කතා කරන්නේ. අපිට එච්චර කරන අම්මා තාත්තා අපි අනිවාර්යෙන් වයසට ගියාමත් ඔයා යටතේ පුළුවන් නම් බලා ගන්න. හරි? ඔයා යටතේ පුළුවන් නම් බලා ගන්න. ඇයි දන්නවද මං එහෙම කියන්නේ? සමහරක් වෙලාවට අපිව පොඩි කාලේ බලාගත්ත අම්මා තාත්තව ටිකක් අපි ලොකු වුණාම අපිට හොඳ රස්සාවක් හම්බුනහම අපිට ලස්සන බිරිඳක් ස්වාමියෙක් හම්බුනහම අපි වෙනමම ලෝකයකට ගියාම අපි ඒගොල්ලොන්ව අමතක කරලා දානවා. හරි? අපි ඒගොල්ලොන්ව ගිහිල්ලා වැඩිහිටි නිවාසයක දානවා. එහෙම දැම්මහම වර්තමානයේ තියෙන කාර්යබහුල ජීවිතෙත් එක්ක අපිට සමහරක් වෙලාවට බලා ගන්න ටිකක් අමාරු වෙයි. ඒත් හැකි තාක් පුළුවන් නම් ඔයා යටතේ තියාගන්න. හරිද? ඔයා කොච්චර වියදම් කරලා කොච්චර වෙන තැනක සැප සම්පත් දෙන්න හැදුවත් ඒක අම්මට තාත්තට පුතේ දැනෙන්නේ නැහැ. ඒක දැනෙන්නේ නැහැ. ඔයා යටතේ එක වේලක් හරි කන්න දුන්නොත් සමහරක් වෙලාවට අම්මයි තාත්තයි මාර සතුටින් ඉන්න පුළුවන්. ඔයා ඒක දැක්ක නේද වෙච්ච සිදුවීම. හරි? දැන් ඒ ටික පිච්චිලා නැති වෙලා තියෙනවා. ඊට පස්සේ කවදාකවත් ආපු නැති දූල පුතාලා දැන් ඇවිල්ලා එක එක ඒවා කියනවා අපි සල්ලි දුන්නා කියලා. සල්ලි වලින් මේ ලෝකේ හැමදේම කරන්න බෑ. හරි? සල්ලි වලට වඩා අර ළඟ ඉඳලා ගන්න ආදරය, කරුණාව, නේ බෙහෙත් ටික පොවන එක, බත් කටක් කවන එක ඒව පුතේ සල්ලි වලට ගන්න බෑ. ඒ නිසා මං ඕගොල්ලන්ට අපි ඉගෙන ගන්නකොට කතා කරන හොඳ දේවලුත් ඉගෙන ගන්න ඕනිනේ. හරි? එතකොට මේ නැත්නම් අධ්‍යාපනය කියන්නේ හැමදේම ඉගෙන ගන්න එක. හොඳ මිනිස්සෙක් වෙනවා වගේම මුලාමතක කරන්නේ නැති අම්මා තාත්තට සලකන හොඳ ලස්සන දුවෙක් පුතෙක් වෙන්න. ඒක තමයි මගේ ඉල්ලීම. හරිද? එතකොට මේ වගේ සිදුවීම් ඔයාට මුහුණ දෙන්න වෙන්නේ නැහැ ජීවිතේ. පස්සේ දෙයක් වුණාට පස්සේ බොරුවට අඬලා වැළපිලා අපි මෙච්චර සල්ලි දුන්නා, අපි මෙහෙම වියදම් කරා, එහෙම කියලා වැඩක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් අම්මා තාත්තව බලා ගන්න. ඒ බලා ගන්න පුළුවන් හොඳ ආර්ථිකයක් හදාගන්න දැන් හොඳට ඉගෙන ගන්න. හරි? මේ වෙලාවේ මෙච්චර වෙලා ඉඳපු ඕගොල්ලෝ අනිවාර්යෙන් ජීවිතේ දිනනවා. ජීවිතේ පරදින්න විදිහක් නැහැ. නිදි මරාගෙන මේ වැඩ කරන්නේ කර්මුණක් වෙනුවෙන්. ඒ නිසා අනිවාර්යෙන් ඔයා දිනනවා. ඒ දිනනකොට ඔයා ගාව තියෙන හොඳ ගතිගුණත් ඉස්සරහට අරගෙන යන්න කියලා අපි මේ අද දවසේ පන්තිය නතර කරනවා. හැමෝටම